යාළුවනේ ඊයේ වීඩියෝ එකකින් අපි කතා කළා සතයක් වක්වත් වියදම් නොකළ කන්ටෙන්ට් රයිටින් සහ ට්‍රාන්ස්ලේෂන් බිස්නස් එකක් කරන්නේ කොහොමද කියලා. අද අපේ 4 වෙනි පියවර තමයි නර්සරි බිස්නස් එකක් නැත්නම් තමන්ගෙම ගෙවත්තේ පැල වගා කරලා විකුණන ව්‍යාපාරය. මේක සබාධර්මයට ආදරය කරන ගෙදර ඉන්න ගමන් ලස්සනට කරන්න පුළුවන් ඉතාම ලාභදායි බිස්නස් එකක්. පළවෙනි දේ තමා මේකට ලොකු ඉඩක් හෝ ලොකු මුදලක් ඕනෙද? නෑ. ඔයාට ලොකු ඉඩමක් තියෙනම ඕනේ නෑ. ඔයාගේ ගෙවත්තේ පොඩි ඉඩකඩක් එහෙම නැත්නම් බැල්කනි එකක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ආරම්භක වියදම විදියට රුපියල් 2000-3000ක් වගේ පොඩි මුදලකින් පෝච්චි පස් සහ පෝර ටිකක් අරගෙන මේකට පටන් ගන්න පුළුවන්. දෙවෙනි දේ තමා වැඩිපුර විකිණෙන්නේ මොන වගේ පැළද? අද කාලේ මිනිස්සු ගෙවල් ඇතුලේ අලංකාරයට තියන්න පුළුවන් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ඒ කියන්නේ ගෘහස්ත අලංකාර පැළ වර්ග වලට මාරම ආසයි. ඊට අමතර කැක්ටස් සහ සකියුලන් වගේ නඩත්තු කරන ලේසි පැළවලටත් ඇන්තූරියම් සහ ඕකිඩ් වගේ මල් පැළවලටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. තුන්වෙනි දේ තමා පැළ විකුණා ගන්නේ කොහොමද? පියවර 1. ඔයා ළඟ දැනටමත් තියෙන ලස්සන පැළ වලින් අතු කපලා අතු පැළ කරලා ලස්සනට කුඩා පෝච්චුවට දාලා ඈස්ති කරගන්න. පියවර 2 තමා පැළ ටික ලස්සනට තැනක තියලා හොඳ පින්තූර ටිකක් ගන්න. ඊට පස්සේ Facebook එකේ plant for sale ශ්‍රී ලංකා වගේ group වලට සහ Facebook marketplace එකට මේ පින්තූර මිල ගණන් එක ඇතුළත් කරන්න. පියවර 3 තමා ඔයාගේ ප්‍රදේශයේ ඉන්න අයට නිවසට ඇවිත් ලබා ගන්න කියන්න පුළුවන්. නැත්නම් කුරියර් සර්විස් එකක් හරහා ලංකාව පුරාම පැළ ආරක්ෂිත යවන්න පුළුවන්. පොඩියට පටන් අරන් පස්සේ කාලෙක ලොකු නර්සරි එකක් දක්වා දියුණු කරන්න පුළුවන්. සුපිරිම බිස්නස් එකක් තමයි මේක. ඉතින් මේ බිස්නස් එක ගැන ඔයාට තියෙන ප්‍රශ්න පල්ලෙන් කමෙන්ට් කරන්න. අපේ 5 වෙනි වීඩියෝ එකෙන් අපි කතා කරමු ලංකාවේ වගේම ලෝකේ පුරාම දැන් රැල්ලක් වෙලා තියෙන ඩ්‍රොප් ෂිපින් හෝ රීසෙලින් බිස්නස් එකක් කරන්නේ කොහොමද කියලා. ඒ වීඩියෝ එකත් බලන්න අපි බිස්නස් කරමු channel එක subscribe කරන්න. ජය වේවා.